හැලෝ ගායිස් ඔන්න දෝසි මාමගේ පුඩින් එක ගෙදරදිම ලේසියට කිරිපිටි වලින් හදාගන්නේ කොහොමද කියලා තමයි අපි බලන්න යන්නේ. කොහොමද මේක 4 දෙනෙක් විතර කන්න පුළුවන්. ඊට වඩාත් කන්න පුළුවන්. එතකොට එහෙනම් එන්න අපි වීඩියෝ එකට යමු. මුලින් කිරිපිටි වලට උණු වතුර දාලා හොඳට මික්ස් කරගන්න. මෙෂර්මන්ට්ස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. ඊළ බලා ගන්න පුළුවන් ඔයගලන්ට. හොඳට මික්ස් කරලා ඒක නිවෙන්න තියන්න. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක වශයෙන් අපි කරන්න යන්නේ සීනි කැරමල් ටික අදා ගන්න යනවා. එතකොට පෑන් එක හොඳට උණු වුණාට පස්සේ සීනි ටික හොඳට විසිරලා යන විදියට, කියන්නේ හැම පැත්තෙම පැස්තිලා යන විදියට සීනි ටික දාලා ඒ කැරමල් පාට එනකම් හොඳට කියන්නේ ඔල්ලලා කරකවලා වගේ ඒක දිය කරගන්න. ඊට පස්සේ කැරමල් පාට ආවට පස්සේ උණු වතුර මේසෙන්දී උණු වතුර මික්ස් කරන්න. එතකොට තමයි හොඳට දිය වෙයි. උණු නැත්තම් ගල් වෙයි. ඒ නිසා උණු වතුර මේසෙන්දී 3ක් දාලා ඒකත් පොඩ්ඩක් කරකවලා ඊට පස්සේ අපි දාන පෑන් එකට දා ගන්න ඕනේ. පෑන් එකටත් දාලා ටක් ගාලා මේක සෙට් වෙයි. ඒට කලින් රවුමට කරකවලා දා ගන්න. ඊට පස්සේ අපි කරන්න යන්නේ දැන් මේකත් නිවෙන්න තියලා බිත්තර ටික ඒකින් එක දාලා හොඳට මික්ස් කරගන්න. ගොඩාක් පෙනෙන්න ඕනේ කියලා නෑ මික්ස් වුණොත් ඇති. ඊට පස්සේ ඒක මිශ්‍රණයට සීනි ටිකක් දාලා ඒකත් මික්ස් කරගෙනම යනකොට අපි කිරි දාන නිසා ඒ සීනි ටික දිය වෙයි. ඒකත් හොඳට මික්ස් කරලා වෙනිලා එසන්ස් ටිකක් ඇඩ් කරන්න. ඊට පස්සේ අපි දිය කරලා තියෙන කිරි තියෙනවනේ ඒ කිරි දාලා මික්ස් කරලා පෙනේරයක ආධාරයෙන් අපි සෙට් කරපු පෑන් එක තියෙනවනේ කැරමල් දාලා සෙට් කරපු පෑන් එක ඒකට දාගන්න. ඊට පස්සේ ෆොයිල් කවරයක් දාලා අර පෑන් එක හොඳට ඔත්තා ගන්න. ඔතලා ඉවර වෙලා අපි විදි දෙකකට යූස් කරගන්න පුළුවන්. ගන්න ස්ටීම් කරගන්න පුළුවන්. එකක් ඇවිල්ලා අපි normally ස්ටීම් කරනවා වගේ රයිස් කුකර් එකකින් උඩින් තියලා එම් ස්ටීම් කරගන්න පුළුවන්. අනිත් එක තමයි අපිට පුළුවන් oven එක යූස් කරන්න. එතකොට මේ පාර මම oven එක තමයි යූස් කරගත්තේ. එතකොට oven එක යූස් කරනවා නම් අපි පෑන් එකක් තියන්න පුළුවන් විදියට, ඒ කියන්නේ අපේ රවුම් පෑන් එක තියාගන්න පුළුවන් විදියට තව ලොකු පෑන් එකක් ගන්න ඕනේ. එතකොට මම කිලෝ 2 කේක් බේක් කරන රෙක්ටැන්ගල් ෂේප් පෑන් එකක් ගත්තේ. ඒකට වතුර දාලා මේ පෑන් එක, ඒ කියන්නේ අපි පුඩින් දාලා සෙට් කරපු පෑන් එකත් ඒක උඩින් තියලා ටෙම්පරේචර් එක ඔල්රෙඩි 10 මිනිත්ස් වගේ ප්‍රීහීට් කරපු oven එකට දාන්න. ඔයගොල්ලන්ගේ oven එකේ තියෙන වැඩිම එක, ඒ කියන්නේ 200ද නැත්නම් 230යිද ඒ ටෙම්පරේචර් එකට දාලා 20 මිනිත්ස් 25 මිනිත්ස් වගේ චෙක් කරලා බලන්න. ටූත් පික් එකකින් සෙට් කරලා බේක් වෙලා තිබ්බොත් ටූත් පික් එකේ මොකුත් දෙන්නේ නැතුව එයි. ඒකට ඒක බේක් වෙලා කියලා ඔයගොල්ලන් තීරණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා රයිස් කුකර් පාවිච්චි කරනවා නම් හොඳට වතුර උණු වුණාට පස්සේ මේක තියලා 30 මිනිත්ස් වගේ තියලා ගත්තා නම් අඩියට සෙට් වෙලා ඇති. ඊට පස්සේ ඔක ඕමම ආනම් හොඳට නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා 4 hours නැත්නම් 5 hours වගේ තියලා අනිත් පැත්ත අරවලා ගත්තා නම් කැරමල් පුඩින් එක රෙඩි. ගෙදරින්ම ලේසියෙම ඔයගලන්ට කන්න පුළුවන්. එහෙනම් try කරලා කොහොමද කියලා මට කියන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකත් එක්ක අපි ආපහු හමු වෙමු. එතකන් bye යාළුවනේ.